පිළිගන්න අපේ YouTube නාලිකාවට ඔයාව අද මම කතා කරන්නේ තිවංක පිළිමගේ ගැන. තිවංක පිළිමගේ පොළොන්නරුවේ ගෙඩිගේ වර්ගයට අයත් අපූර්ව පිළිමයක්. නැත්නම් මේක තෙවෙනි පිළිමගේ කියලා කියනවා. හරි. මෙන්න මේ මොන නම කිව්වත් මේක තිවංක පිළිමගේ. මෙම පිළිමගේ තූපාරාම පිළිමගේට වඩා විශාලයිලු. හැබැයි ලංකාතිලක පිළිමගේට වඩා කුඩා පිළිමගයක් විදිහට තමයි මේ පිළිමගේ හඳුනාගන්නේ අපි. ඔයාලා දන්නවද තිවංක පිළිමගේ කියන නම මේකට ලැබිලා තියෙන්නේ ඇයි කියලා? ඔන්න මේ පිළිමගේ මැදේ තියෙනවලු හිටි බුද්ධ ප්‍රතිමාවක්. මෙන්න මේ පිළිමේ නිසා තමයි මේක තිවංක පිළිමගේ කියලා හඳුනාගන්නේ. ඉතින් මේක අර තුන් තැනකින් නැවුණු කියලා කියන්නේ අපි දනහිස ඒ වගේම ඉන උරහිස යන තුන් තැනකින් නැවුණු නිසා මේක තිවංක කියන නම මේ පිළිමයේට සඳහා නම ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට තිවංක පිළිමයේ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ළමයිනේ මේ තිවංක පිළිමයේ පරාක්‍රම බහු රජු විසින් නිර්මාණය කරලා පොළොන්නරු නගරේ පොඩ්ඩක් එහාට වෙන්න නිර්මාණය කරපු තුන් මහල් පිළිමගේ මේ බව අනුමානයක් පවතින. ඉතින් මේකට ගයිගර් තිවංක පිළිමගේ ඒ වගේම වේළුවනාරාමය කියන විවිධ නම් වලිනුත් මේ පිළිමගය හඳුනා ගන්න පුළුවන්. ඉතින් ළමයිනේ මෙම පිළිමගය දෙමළ මහා සෑයට වගේම නෙළුම් පොකුණට ඔබෙන් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේක පළමු වන පරාක්‍රම බහු රජු විසින් නිර්මාණය කරපු ඊටාම අලංකාර වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. මෙම තිවංක පිළිමගේ බිම් සැලැස්ම ගැන කතා කරනකොට මේක අර තූපාරාම පිළිමගේයි ලංකාතිලක පිළිමගේයි අතරට සමාන වෙනවා. හැබැයි මේක අපූර්ව අංගයක් ඉදිරිපත් වෙනවා අභ්‍යන්තර ප්‍රදක්ෂිණා පදය කියලා. ඉතින් මේ අලුත් නිර්මාණ අංගයත් එක්කම මේ අපි බිම් සැලැස්ම ගැන කතා කරොත් ద్వාර මණ්ඩපය ඒ වගේම අන්තරාලය ගර්භගෘහය ඒ වගේම ප්‍රදක්ෂිණා පතය යන මූලික කොටස් වලින් තමයි මෙම පිළිමය සමන්විත වන්නේ. එතකොට මෙම ප්‍රතිමා ගෘහය තුල දිග අඩි 133ක් සහ පළලින් අඩි 67ක් වගේ ආසන්න සංඛ්‍යාවකින් නිර්මාණය වෙලා තියෙනවා. මෙම තිවංක පිළිමගේ තුල ප්‍රදක්ෂිණා පත දෙකක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ප්‍රධාන දොරටුව නැගෙනහිර ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. අනිත් දොරටුව උතුරු ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. සමස්ත ගොඩනැගිල්ලෙම කවුළු අපිට දැක ගන්න පුළුවන් 6ක්. ඉතින් මේ වගේම නිර්මාණය කරලා තිවල අඩි 7ක ඝනකමකින් යුතුව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. පුරාවිද්‍යාත්මක කැණීම් කරනකොට හම්බෙලා තියෙන මේ පිළිමගේ අසල වැඩිලා තිබුණු ශාල ගඩොළු කුට්ටියක්. ඉතින් මේ නිසා මේක කියනවා මෙහි වහලය ගඩොලින් තනා තිබූ බවට අනුමානයක් පවතිනවා. ඉතින් මේ විදිහට නිර්මාණය වෙන මෙම ගොඩනැගිල්ල කාලවකවානු දෙකක තුල සිදුවුවක් බව අනුමානයක්ද පවතින. මෙන්න මේ විදිහට ලස්සන විදිහට තිවංක පිළිමගේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මෙම තිවංක පිළිමගේ අඹ ඇති මෙම කැටයම් අවශ්‍යතාවයට වඩා ගොඩක්ම අලංකාර කොට තිබීම මගින් බිත්ති මත රූපවල බහුලත්වයක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේවායේ සැරසිලි බහුල ස්වභාවය හින්දු ආගමේ අධිකාරී බලපෑම මෙම තිවංක පිළිමයට ලැබිලා තියෙන බවත් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තිවංක පිළිමගේ පිළිබඳව අපිට දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පාඩම රසවත් තේරුණා කියලා මම හිතනවා. නැවත පාඩමකින් හමු වෙනකන් අදට සමුගන්නම්.